වෙල්කම් පිළිගන්න වෙහිකල් ඇඩිසිරියෝ channel එකට ඔයාලා හැමෝම ඉතින් අද කතා කරන්න යන්නේ ලක්ෂ 40ත් 50ත් අතර රියර් සෙවෙනි විකුණන්න දාලා දින වාහන ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේක මේ කිසිම ප්‍රොමෝට් කිරීමක් නෙමෙයි. රියර් සෙවෙනි ඒ ප්‍රයිස් රේන්ජ් එකට අදාළව විකුණන්න දාලා දින වාහන ගැන තමයි අපි බලමු මොනවද තියෙන්නේ කියලා. රයිට්. මුලින්ම ගත්තන් පස්සේ ඔන්න එලයිට් එකක් තියෙනවා. මේක 2010 කා එකක්. රයිට් අපි බලමු යටට ගිහින් මේක 2010 කා එකක් ඔටෝමැටික් 1,20,000ක් දුවලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක විදිහට ඔන්න 1,46,90,000ක් තමයි මේකේ ප්‍රයිස් එක වෙන්නේ. ඉතින් සෙකන්ඩ් වන වෙහිකල් එකක්. ඉතින් ඔන්න විදිහට ලයිට් එකක් තියෙනවා විකුණන්න දාලා. ඒ වගේම තව ඔන්න තියෙනවා Toyota Corolla 121 එකක් තියෙනවා 2010 කා එකක්. විදිහට තියෙනවා. මේකත් 1,49,000යි. මේක මයිලේජ් එක 2,10,000ක් දුවලා තියෙනවා. මැනුවල් කා එකක් 2002. රයිට්. ඔන්නෝක තියෙනවා 1,49,000ට. ඊළඟට Toyota Carina 1998 කා එකක් තියෙනවා. ඔන්න විදිහට. ඒක ඔටෝමැටික් කා එකක්. ඒ වගේම මයිලේජ් එක 1,75,000ක් දුවලා තියෙනවා. ඔන්න මේක 1,40,000 මේක ඒ වගේම මිලෙන් සඳහන් කරලා තියෙනවා මේක ongoing leasing එකක් යන වාහනයක්. මේ වගේම තව ලයිට් එකක් දාලා තියෙනවා. ඒකත් 2011 කා එකක්. 1,46,000ක් දුවලා තියෙනවා. ඔටෝමැටික් එකක්. ඉතින් ඔන්න 1,41,75,000යි ඒක. රයිට් අපි බලමු තව ලයිට් එකක් තියෙනවා. ඒක 2011 ලයිට් එකක්. රයිට්. බ්ලූ කලර් එකක්. මේක මයිලේජ් එක දීලා නම් තියෙන්නේ 55,748ක් කියලා. මේක මැනුවල් කා එකක්. ඒ වගේම 2011 මේක 1,44,000යි කියලා තමයි තියෙන්නේ. රයිට් අපි ඊළඟට බලමු මොන විත්ස් එකක් තියෙනවා. KSP 90 2006 කා එකක්. මේක 1,00,000 සෝරි මේක මම දන්නේ මේක දාද්දි මයිලේජ් එක මට වැරදි 1,19,000ක් වගේ වෙන්න ඕනේ. හිතන විදිහට 2006 කා එක ඔටෝමැටික් ඔන්න 1,49,000යි 20,000යි කියලා තමයි මේක තියෙන්නේ. ඊළඟට ආයමත් ලයිට් එකක් තියෙනවා 2011 කා එකක්. 1,22,000ක් දුවලා තියෙනවා 2011 ඔටෝමැටික් කා එකක්. ඔන්න මේක 1,42,යි 75ක් වෙනවා. ඊළඟට Suzuki Alto 2019 කා එකක් තියෙනවා CBH නම්බර් එකක්. මේක 62,000ක් දුවලා තියෙනවා 62,265. 2019 මැනුවල් 43යි 25,000ක් වෙනවා Alto එක 2019. ඊළඟට Nissan Bluebird එකක් තියෙනවා JN නම්බර් එක 2001 කා එක 1,69,000ක් දුවලා තියෙනවා. ඔටෝමැටික් 1,48,50,000ක් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. රයිට් අපි තව බලමු මොනවද තියෙන්නේ කියලා. ඔන්න Toyota Passo එකක් තියෙනවා 2010 කා එකක් 1,48,000යි කියලා තමයි මේ දීලා තියෙන්නේ. ඒ වගේම මයිලේජ් එක 1,50,000ක් දුවලා තියෙනවා. ඒ වගේම ඔටෝමැටික් කා එකක් මේක 1,48,000යි. ඊළඟට Benz එකක් තියෙනවා 1994 එකක්. මේක ඔටෝමැටික් එකක් 1,25,000ක් දුවලා තියෙනවා. ඩීසල් කා එකක් 1,42,50,000ක් කියලා තමයි මේක දීලා තියෙන්නේ. ඊළඟට ආයමත් Bluebird එකක් තියෙනවා 2003 කා එකක්. මේක 1,46,75ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම 1,97,000ක් දුවලා තියෙනවා. ඔටෝමැටික් කා එකක් 2003 ඔන්න. ඒ වගේම තව ඔන්න ලයිට් එකක් තියෙනවා විකුණන්න දාලා 2010 කා එකක්. මේක ඔටෝමැටික් කා එකක් 1,22,000ක් දුවලා තියෙනවා. 1,43,යි 30,000ක් කියලා මේකේ දීලා තියෙන්නේ. ඒ වගේම ඔන්න Suzuki Celerio එකක් තියෙනවා 2015 කා එකක්.
මේක 1,44,98,500යි. ඒ වගේ මේක මැනුවල් කාර් එකක් 2015. සෙකන්ඩ් ඕනර් කියලාත් මේක සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔක තමයි කාර් එක. රයිට් ඊළඟට ආයමත් සෙලරි එකක් තියෙනවා VXI එක. ඒක 1,29,500ක් දුවලා තියෙනවා 2016 කාර් එකක් ඔටෝමැටික් එකක්. ඒක 1,49,000 කියලා තමයි දීලා තියෙන්නේ. ඊළඟට Hyundai Ion එකක් තියෙනවා 2018 1,45,25,000ක් වෙනවා. මයිලේජ් එක 55,000යි දුවලා තියෙන්නේ. මැනුවල් 2018 කාර් එක මේක. ඉතින් ඔන්න ඉතින් දීලා තිනවා. රයිට් අපිට තව බලමු තියෙනවා. ඔන්න ජපාන් එල්ට් එක තියෙනවා 2007 ජපාන් එල්ට් එකක් තියෙනවා. ඒක ඔටෝමැටික් එකක් 2007 1,31,000ක් දුවලා තියෙනවා. මේක 1,41,95,000ක් කියලා තමයි මේක දීලා තියෙන්නේ. රයිට්. ඒ වගේම තව තියෙනවා Suzuki Swift එකක් 2003 කාර් එකක්. මේක 1,41,000ක් දුවලා තියෙනවා 2003 කාර් එකක්. ඒ වගේම මේක ඔටෝමැටික් කාර් එකක්. ඉතින් ඔන්න 1,41,75,000 කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම අන්න Toyota IST එකක් තියෙනවා 2003 කාර් එකක් 1,47,50,000 කියලා තමයි මේක ප්‍රයිස් එක සඳහන් වෙන්නේ. ඒ වගේම 2,10,000ක් දුවලා තියෙනවා 2003 කාර් එකක් ඔටෝමැටික් එකක්. ඉතින් ඔන්න විදියට තමයි තියෙන්නේ. ඒ වගේම තව IST එකක් තියෙනවා. මේක ඇවිල්ලා 2002 කාර් එකක්. 2002 කාර් එකක්. මේක ඔටෝමැටික් කාර් එකක්. ඒ වගේම මේක 1,84,000ක් දුවලා තියෙනවා. 1,49,75,000ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම Suzuki Astra එකක් දීලා තියෙනවා 2011 කාර් එකක්. මේක 1,43,000ක් වෙනවා 2011 ඔටෝමැටික් කාර් එකක්. 1,38,000ක් මයිලේජ් එක දීලා තියෙනවා මේක. මේ විදියට මොනවා ගන්න පුළුවන්. ඒ වගේම ඔන්න තව එලයිට් එකක් තියෙනවා 2011 එලයිට් එක. මේක ඇවිල්ලා 2014 එකක් 1,46,90,000ක් කියලා තමයි ප්‍රයිස් එක තියෙන්නේ. ඒගේ මයිලේජ් එක 1,14,700 කියලා තමයි දීලා තියෙන්නේ. රයිට්. ඊළඟට තවත් එලයිට් එකක් තියෙනවා. ඒක 2011 කාර් එකක් 1,34,000ක් දුවලා තියෙනවා. ඒ වගේම ඔටෝමැටික් කාර් එකක් 2011. මොන විදිහට තියෙනවද තව බලමු යටට යමු. එලයිට් තියෙනවා Swift එකක් තියෙනවා 2004 Swift එකක් තියෙනවා 1,74,000ක් දුවලා තියෙනවා 2004 කාර් එකක්. ඒක ඔටෝමැටික් 1,40,000යි 85,000යි කියලා තමයි දීලා තියෙන්නේ. අපි බලමු කතා නොකරපු කාර් එකක්. අපි එක කතා කරා. Nissan AD wagon එකක් තියෙනවා. මේක ඇවිල්ලා 1,98,000ක් දුවලා තියෙනවා. පෙට්‍රල් කාර් එකක් ඔටෝමැටික් 2007 1,48,000යි කියලා තමයි මේක දීලා තියෙන්නේ. Swift එක අන කරින එකක් තව තියෙනවා 1997 කරින එකක්. මේක 1,99,500ක් තමයි මයිලේජ් එක විදියට සඳහන් වෙන්නේ. පෙට්‍රල් කාර් එකක් ඔටෝමැටික් 1,43,000යි කියලා තමයි දීලා තියෙන්නේ. රයිට්. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද මම මේ නිකන් 40-50 අතර රියස් වෙන්නේ තියෙන මේ කාර්ස් ගැන නිකන් බැලුවේ කොහොමද තියෙන්නේ කියලා ප්‍රයිසස් සහ ඔයාලට ගණන් තියෙනවා. ඉතින් මේ කිසි ප්‍රොමෝට් කිරීම නෙවෙයි. මම මේ රියස් වෙන වෙබ්සයිට් එකෙන් අරගෙන තමයි මේ ඔයාලට වීඩියෝ එක කරේ. රයිට්. ඉතින් අනිවාර්යෙන් මේ වගේ හැමදාම දවස ගානේ මම වීඩියෝස් ගේන්නම්. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ හමු වෙමු. සියලු දෙනාට ජය වේවා.